විශ්ව සාහිත්‍යයෙන් ලෝකප්‍රකට ඉංග්‍රීසි ලේඛක චාල්ස් ඩිකන්ස්ගේ A Tale of Two Cities නවකතාව ඇසුරින් තත්ත්‍ය ප්‍රේමය ගුවන් විදුලියට රචනා කරන්නේ කිත්සිරි හඳුන් පතිරාජ. රංගපෑම් හිලේරියන් පෙරේරා, ප්‍රියන්තනී ගමගේ යහම්පත්, නිපුන් ප්‍රභාස්වර, බෝමිනී ජිත්මා විමලගුණ, කිත්සිරි හඳුන් පතිරාජ, රෙක්ස් හැමිල්ටන්, සුජීවමානගේ සමග ජානක සුනේත් බණ්ඩාර. නාද සංකලනය සඳරුවන් ලියනගේ. විශ්ව සාහිත්‍යයෙන් තත්ත්‍ය ප්‍රේමය නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ යහම්පත්. ලුසි මැනට් මෙනවිය හමුවේ ඇය පිළිබඳව තම අදහස් ප්‍රකාශ කරන නීතිඥ සිඩ්නි කාටන් අපේක්ෂා භංගත්වයට පැමිණ පිට වී එනවා. ඒ අතරතුරේදී ටෙල්සන් බැංකුව ඉදිරිපිට තම දෛනික රැකියාවේ නිරත වන ක්‍රංච පියපුතු දෙපළට අවමගුල් පෙරහැරක් දකින්නට ලැබෙනවා. ඒ ගැන විපරම් කරන ජෙරී හෙවත් ජෙරමියස් ක්‍රංචර්ට දැනගන්නට ලැබෙන්නේ ඒ අවමගුල ඕල්ඩ් බේලි උසාවියේ නමගිය බොරු සාක්කි ලබා දෙන්නෙකු හා ඔත්තුකරුවකු වන රොජර් ක්ලයි නැමැත්තාගේ බවයි. අවමගුල රොජර් ක්ලයිගේ බව දැනගන්නා ජනතාව කිපී අරගල කරනවා. එහිදී එයට මැදිහත් වන ජෙරී උපායින් ජනතාව කනත්තට පිටත් කර යවනවා. අවමගුල් පෙරහැර පිටුපස යන ජෙරී කනත්තේදී ක්ලයිගේ මලසිරුරට ජනතාව පරිභව කරනු දැක ආපසු ටෙල්සන් බැංකුව වෙත එනවා. එදා දවසටම වැඩක්පලක් නොලැබුණු බව සිය පුත්‍රයාගෙන් දැනගන්නා ඔහු කලකිරීමට පත්ව ආපසු සිය නිවසට එනවා. එදින රාත්‍රියේ යම් ව්‍යාපාරික කටයුත්තකට බැහැර යන බව පවසන ජෙරී සුපුරුදු පරිදි සිය බිරිඳ හා ගැටෙනවා. මහරාත්‍රියේ ජෙරමියස් ක්‍රංචර් හට ඇති අභිරහස් ව්‍යාපාරික කටයුත්ත කුමක්ද? අද තත්ත්‍ය ප්‍රේමය 27 වන කොටස එතැන් සිට. මොකද්ද තාත්තට ඔච්චරටම තියෙන බිස්නස් එක ඔය මහරෑ? එයාට බිස්නස් තියෙන්නෙම මහා රාත්‍රියට. කොහොමද එයාගේ අත්වලයි ඇඟිලි වලයි ඔච්චරට මලකඩ? අද නම් මේකේ දෙකෙන් එකක් හොයාගන්න ඕන. ඔව්, නින්ද ගියා වගේ ඉඳලා මාත් යනවා එයාගේ පස්සෙන්ම. පහල කබඩ් එක ඇරියා. බලමු මොනවද ගන්න කියලා. අලවංගුව ගත්තා. අර සවලත් ගත්තා. අර මොකටද අර චේන් එක ගත්තේ? මාළු බාන්න ඕවෝනේ. මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. මං අල්ලගන්නම්කෝ අද. හරියටම පාන්දර 1යි වෙලාව. අදවත් මේ වැඩේ සාර්ථකව කරගත්තොත් කටට රහට කෑම ටිකක් කන්න පුළුවනි. යනවා. වටපිට බල බලා යනවා. හරියට හොර පූසෙක් වගේ. මාළු බාන්න මෙච්චර හොරෙන් යන්න ඕනද? බලමු. ගේට්ටුව ඇරගෙන එළියටත් ගියා. මාත් යනවා හිමීට එයාට යන්න ඇරලා. දොර වැහුවා ඕන්. ගේට්ටුවත් වැහුවා. ඇස් දෙක විතරක් හොඳට ඇරගෙන හැබැයි.
තිත්ත කළුවරට වුණත් ඇහැ පුරුදු වුණාම හොඳට පේන්න ගන්නවා. මේ ලෝකය හරියට දකින්න නම් කළුවරේම බලන්න ඕන. දවල්ට නොපෙනෙන බොහෝම දේවල් පේන්නේ රැට. ඔව් රැට. කීයෙන් කී දෙනා දේවත් දකින්නේ. ලෝකෙ හැබෑ සිදුවීම් දකින්න ඕන නම් චිත්ත කළුවරේ එළියට බහින්න ඕනේ. කොච්චර දේවල් වෙනවද කරුවලට වැහිලා. උතුරටයි යන්නේ. අම්මෝ තා පොඩ්ඩින් කෑ ගැහෙනවා. මම බය වෙච්ච තරමක්. කවුද අර අඳුරු හෙවණලි අතර ඉඳලා තාත්තට එකතු වෙච්ච ආදියා? කවුරු නමුත් තාත්තගේ බිස්නස් හවුල්කාරයෙක් කැඩයි. ඔය යන්නේ යගේට කදේ දාගෙන. ඔය තනින් වමට හැරෙමු. අරින්නේ. තව කෙනෙක්. දැන් 3 දෙනයි. මාරමාළු බෑමක් තමයි. කොහෙද අප්පා මේ යන්නේ? නැවතුණා. මෙතනින් පාර ඉවරයි. කොට තාප්පයක් තියෙනවා. පැන්න නේද තාත්තා එකෙන් ඇතුළට? අන්න අනිත් එක්කෙනත් පැන්න. තුන්වෙනියත් පැන්න. අප්පා මටත් පනින්නම වෙනවා. මේක මොකද්ද බලන්න නම්. යමු ඉන්ජිරුවේ. මිනිපිටිය නේද? බලන අත සුදු පාට සොම්පුවරු හරියට දත් විලිස්සගත්තු භූතයෝ වගේ. අපොයි මේව ගත්තන්න වඩ මං කීයටවත් වෙන්නේ නෑ. හොඳට හතර වටේ බලපල්ලා කවුරුවත් ඉන්නවද කියලා. ආවුනත් ඉතින් හතරට කැපෙනවම තමයි. හරි. ඔය පටන් ගත්තේ මාළු බාන්න සවලෙන්. මිනිවලක් නේද ආරන්නේ. අනේ මන්ද අපේ තාත්තගෙත් වැඩ. කියමනාවට නම් ගෞරවනීය පියා. වැදගත් ව්‍යාපාරිකයා. කරන්නේ මේවා එතකොට මොන කරුමයක්ද? තව පොඩ්ඩක් චූ යනවා මට. ඒ පාර මොකක්ද කරන්නේ? අමුතු ඇටෝමක් හදනවා හරියට යෝධ පොරොප්ප පුලර් එකක් වගේ. මේ දැන් චේන් එක දාලා උඩට උස්සලා ගමු හිමීට. මේ එක බෑපම් පහලට. බෑපම්. හෙමීට බූරුවෝ. ඒ පාර මොකක් හරි උඩට අදිනවා. හෝලි ජීසස්. මිනිපෙට්ටියක් නේද? මගේ කකුල් දෙක ගල්ලා දුවා ගන්නවත් බෑ. තවනම් මෙතන ඉන්න බෑ. දෝනවා. ඒ
නවත්තපල්ලා. මොකක් කරි සද්දයක් ඇහුණ දුම්බලට. සද්දයක් නෑනි. ඌරෝ හිමින් කන්ටාර ගහන්න තායි මෙතෙන්ට. ඔය විදියට ලෝන්ඩාපු ඉවලක්වෙන්ට ඕක ආයින්නද මේ රෑ මේ කනත්තට. මුවාගේ හරක් එක්ක මෙව්ව කතා කරලා පලක් නෑ. ඇරපල්ල ඕක හිමීට. අපොයි එනවනේද මිනි පෙටිය මොම්බිට පස්සේ ඔය එන්න පැත්ති ඔය එන්න කිරිකිරි සත්ත ලාලිගස අවුනොත් ඉවරයි මං දුවනවා පස්සෙ ලොබල ගිතනම තුනවා ගිහින් ඔළුවෙන්දම් පුරෝගෙන නිදා ගන්නවා ස්වාමි දරුවනි ස්පිරිතු සාන්තු පුත්‍රයා ಶುದ್ಧೋತ್ತಮೇ ನಾಮೇ ಸಮಿಧುನಿ සමිඳුනි මේ ගෙදර නේද තාත්තා ඇවිත් මං බොට සහ සුද්දට කිව්වා මේකට අකුල් හෙලන්ඩ එපා කියලා. තෝ ඇහුවද? ඇහුවද තෝ? අනේ ජෙරි ඇත්තමයි මං යාඥා කළේ නෑ. ඕන නම් පුතාගේ ඒකත් උඹේ කනව කොහොමද ඌ විශ්වාස කරන්නේ? මට තොපිය එකෙක්වත් විශ්වාස නෑ. තොපිය ඔක්කොම මාව කන්නාපු එවුන්. ඔව් මාව කන්නාපු එවුන්. අනේ ජෙරි සත්තමයි මහපියව මූසල කට මම ව්‍යාපාර වලින් ලාභ ලබනවට විරුද්ධයි. ඔව් විරුද්ධයි. ගැනි විදියට උඹට ඒවට උදව් කරන්න ඕනේ හරිය. එහෙමද මේක? එහෙමද උඹ කරන්නේ? මගේ හවුල්කාරයෝයි පාඩු ලබනවා. මේ ඔය උලව් යැදිල්ල හන්ද තමයි මේ ඔක්කොම. අනේ ජෙරි මම හැමදාම දෙයන්ට කියන්නේ ඔය ආයි කියනවා කටහඬිය. යකෝ දෙයියෝ උදව් කරන වැඩද මං මේ කරන්නේ? දෙයියෝ උදව් කරන වැඩද? පුළුවන් නම් යක්ෂයාට කියපන්. ඔව් යක්ෂයාට කියපිය. ඌ තමයි මගේ වැඩවලට උදව් කරන්නේ. ඔය භයානක ව්‍යාපාර නවත්තනව නම් තමයි හොඳ. දැන් දරුවත් කටවහපිය. මං බොහෝම වැදගත් ව්‍යාපාරිකයෙක් හැටියටත් ගෞරවනීය පියෙක් හැටියටත් මගේ ව්‍යාපාර පවත්වගෙන යනවා. පුළුවන් නම් දෙයියන්ගේ නාමයට උඹේ ඔය ඌරු ගෑනු මොලේ ඒවට ගාවන්න නැතුව හිටපන්. දැන් ඉතින් අද උදේට කාපියව්
හුලං ඔව් හුලං තාත්තේ යම් අදවත් බිස්නස් එකක් හොයාගමු. ආන්න බලපන් කොල්ලට තේරෙනවා. මොකද ඌ මගේ පුතා ඌ කවදාහරි දවසක ඉතාම සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙනවා. ඔව් ඒක මට විශ්වාසයි. මං කලමනා ඔක්කොම ගත්ත තාත්තේ. යන් ව්‍යාපාර කටයුතු වලට වෙලාවට යන්න ඕනේ. ගනුදෙනු කරුවන්ට ආචාර කරන්න ඕනේ. තොප්පිය ගලවලා අතට අරන් හිස නවලා මෙන්න මෙහෙම. good morning sir. යමන් කොල්ලෝ මට පේනවා උඹ මගේ අතිජාත පුත්‍රය බව. Good morning. Good morning, Mr. Crutcher. Good morning. තාත්තේ. තාත්තේ. මොකද බං තටමන් නැතුව කියහන්. මොකද්ද තාත්තේ මල උන්න ගිට්ටවීම කියන්නේ? එයි නවත්ත පල්ලා. මොකක් කරි සද්දයක් ඇහුණ දුම්බලට. සද්දයක් නෑනි. හෙමින් ඌරෝ හිමින් කන්ටාර ගහන්න තාව මෙතෙන්ට. ඔය මිනියට ලෝන්ඩාපු ඉවලක්කේට ඕක ආයින්නද මේ රෑ මේ කනත්තට. මං හිතුවා හරි මූනං මගේම පුතා තමයි. තාත්තේ මලවුන් මං කොහොමද බං දන්නේ? ඔය කිව්වට තාත්තා දන්නව. මොකක්ද එහෙම කරන කෙනාට කියන නම? නම නේද? නම ව්‍යාපාරිකයා. ව්‍යාපාරිකයා? ඔව්. එතකොට මොනවද එයා විකුණන බඩු? බඩු නේද? මේ ජෛව විද්‍යාත්මක දේවල් වෙන්න පුළුවන්. මලසිරුරු නේද? ඕ ඒ වගේ මරු මාත් ආසයි ඒ වගේ වෙන්න. ඒකට තමුන්ගේ දක්ෂතා වැඩි දියුණු කරගන්න ඕනේ. බොහෝම පරිස්සමට එකින් එක රැලින් රැල තමන්ගේ දක්ෂතා දියුණු කරගන්න ඕනේ. කිසි කෙනෙකුට තමන්ගේ ඉලක්ක කියන්න හොඳ නෑ. තමන් ඇර කිසි කෙනෙක්ව විශ්වාස කරන්නත් හොඳ නෑ. මතක තියාගනින් කොල්ලෝ. තමන්ට උදව් කරන්න තමන්ම ඇර වෙන සුදුසෙක් නෑ. ඕන්න වාඩි වෙන්න තාත්තේ. තාත්තට මහන්සිත් ඇතිනේ. අද මමයි බිස්නස් කරන්නේ. ජෙරමියස් ක්‍රංච වැදගත් අවංක ව්‍යාපාරිකයා. හොඳට හිතට ගනින්.
ඔය කොල්ල තමයි උඹේ ආශීර්වාදය. උදවසක යකෙක් වෙනවා. ඔව් යකෙක්. තමයි උඹේ කස්සි කමල් මාය වෙනුවට උඹට ලැබුණු වන්දිය. ඔව් වන්දිය. සිහිනයක් වැනි සිදු වූ සියල්ල කිසි දිනක කිලිසකවත් සිතා නෑ මාහු ගැන එසේ. තෙවෙන හැඩයි ඔහු තනිවම කිසිද උපකාර කරන්නේ මාහුට. මෘදු මිනිසෙක්කොහු රාලු අපිලිවෙල සේතිසුවත් ස්වයංවරයක්ද මේ දෛවයේ. කිමද වන්නේ මෙසේ. නිසකයි අවසි බව ඔහුට යම් සරණක්. එහෙත් නොහැකි නම් මාහටය. කුමක්ද කරනුයේ මායිතින්. පැවසුවානෙ මා ඔබාට ඔබේ වරදක් නොවෙහිය. කාගේ වරදක්ද එසේ නම්. වෙන කාගේද මගේම මිස. පෙළෙනවා වරදකාරේ හැකීමකින්. දෛවයයි ඒ මගේ වලකනු නොහැකි කිසිවකුට කෙසේ දෙන්න. කෙතරම් අභාග්‍යයක්ද නොහැකිවීම. මිස් මැනට් මේ බලන්න. නැහැ ඔබගේ වරදක්කෙහි. සිතනවා වටහා ගත හැකි වේවියයි ඔබට ඇතැම් නොවැටහෙන අසීරු අවස්ථා දිවී. පරීක්ෂාවක්කය එක් අතකට. එසේ නොවනවා නම් තමා මානම් කැමති. සියල්ලන්ම ඔබ පමණක් නොවේ. දෙවිඳුන් ආබ්‍රහම්ට කළ පරීක්ෂාවසේ මේ ඔබ කෙරෙහිත් පරීක්ෂාවක් වන්නට ඇති. විශ්ව සාහිත්‍යයෙන් ලෝකප්‍රකට ඉංග්‍රීසි ලේඛක චාල්ස් ඩිකන්ස්ගේ A Tale of Two Cities නවකතාව ඇසුරින් තත්ත්‍ය ප්‍රේමය ගුවන් විදුලියට රචනා කරන්නේ කිත්සිරි හඳුන් පතිරාජ. අද රංගපෑම් ජෙරමියස් ක්‍රංච හිලේරියන් පෙරේරා. බිරිඳ ප්‍රියන්තනී ගමගේ යහම්පත්. පුතා නිපුන් ප්‍රභාස්වර. ලුසි මැනට් බෝමිනී ජිත්මා විමලගුණ. නීතිඥ සිඩ්නි කාටන් කිත්සිරි හඳුන් පතිරාජ. චාල්ස් ඩානේ රෙක්ස් හැමිල්ටන්. සගයන් සුජීව මානගේ සමඟ ජානක සුනේත් පණ්ඩාර. නද සංකලනය සඳරුවන් ලියනගේ.
විශ්ව සාහිත්‍යයෙන් තත්්‍ය ප්‍රේමය නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ යහම්පත්.